ඈපාප්පුහාමි මහතා ජ්‍යොතිෂය හැදෑරුවේ යාපනයේ ශිව කෝවිලේ ඉඳලා කොළඹට පැමිණි විශ්වනාථ සිවාචාර්ය කුමාරස්වාමි සහ ඉන්දියාවේ සින්න පට්ටනමේ වෙංකටේශ්වර සිද්ධ නදී කියන හින්දු සාමිතුමන්ලාගෙන්. ඉතින් ජ්‍යොතිෂය මේ අයගෙන් හැදෑරුවත් අපට වැටහෙන දෙයක් තමයි සංක්‍රාන්ති සම්බන්ධ සිද්ධාන්ත දැනුමේ යම්කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා. සමහර විට මේ ගුරුවරු ගුරු මුෂ්ටිය තියාගෙන සියල්ල දුන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට මේක එක්තරා විදිහක ಭಾರತයේ උගුලක්ද කියන දන්නෙත් නැහැ. එහෙම නැත්නම් එදා තිබුණේ සුදු ජාතික ආණ්ඩුවක්. බටහිර ගැති ආණ්ඩුවක්. ඒ කියන්නේ අපේ පාලනයක් නෙමෙයි තිබුණේ. ඉතින් සමහර විට මේ නිවැරදි දේවල් වැහුවා වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිව නොනගතේ නැකත් හදාගෙන වැඩාල්ලන ආහාර අනුභව කරන ගනුදෙනු කරන ජාතියක් බවට පත් කිරීම තුලින් වසරක් පාසා අපිව අගාධයට යන විදිය වැඩපිළිවෙලක් සූක්ෂමව සකස් කෙරුවා වෙන්නත් පුළුවන්. සමහර විට මේ ගැන ඈපාප්පුහාමි මහත්මයා හාංකවසියක්වත් දැනගෙන ඉන්නත් නැතුව ඇති. ඇත්තෙම අපි මේ විදිහට අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් වෙනම ඉදිරිපත් කරන්නට සිද්ධ වුණු හේතු කාරණා මං හිතන්නේ මීට පෙර වැඩසටහන් වලත් කතා බහ කරලා තියෙනවා. ඒ වගේම ගිය 2024 වර්ෂයේ තමයි මධ්‍යම රාත්‍රියේ නැකත් හදලා සිංහල අවුරුදු නැකත් කමිටුව විසින් ඉදිරිපත් කරපු නැකත් සීට්ටුව නිසා යම්කිසි ආందోලනාත්මක ගැටලුවක් මතුවෙලා අවසානයේ අපට වෙනම නැකත් සීට්ටුවක් ඉදිරිපත් කරන්නට සිද්ධ වුණා. ඉතින් ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමේ ජාතික නැකත් කමිටුව වශයෙන් අපිට එක්තරා වගකීමක් තියෙනවා සහ අපි හැම විටම මූලාශ්‍රගත සිද්ධාන්තමය කරුණු සහිත ඍෂි භාෂිත ජ්‍යොතිෂය සමග තමයි ක්‍රියා කරන්නේ. ඒ සිද්ධාන්ත මත පදනම්ව තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මෙතනදී පැහැදිලිව කිව යුතුයි අප සමග සිටින ජ්‍යොතිර්වේදීන්ගේ කණ්ඩායම විවිධ වූ හැකියාවන් සහිත විවිධාකාර වූ අධ්‍යාපන පසුබිම් සහිත ඒ වගේම පාරම්පරික දැනුම් පද්ධතියකිනුත් හෙබි ඊටාම වැදගත් ජ්‍යොතිර්වේදීන් හැටියට හඳුන්වන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි සමග සිටින කණ්ඩායම නිරන්තරයෙන්ම අර කරගෙන ආපු සම්ප්‍රදාය නිවැරදිද වැරදිද ගැටලුකාරී තැන් තියෙනවද කියන එක ගැන පසු විපරමක් කරලා බලන පිරිසක්. ඉතින් පාරම්පරික ජ්‍යොතිර්වේදියෙක් වශයෙන් ඒ වගේම මේ කාර්යයට මැදිහත් වෙලා උරදීලා වැඩ කරන කෙනෙක් විදියට අපට වගකීමක් තියෙනවා මේ ඍෂි භාෂිත ජ්‍යොතිෂය අනුවමද මේ කියන කාරණා සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ඒ අනුව ගිය වසරේ පමණක් නෙවෙයි ඇත්තටම කියනවා නම් සිංහල අවුරුදු නැකත් ආරවුල. එහෙම නැත්නම් මේ අවුරුදු නැකත් ආරවුල කියන එක වසර 162කටත් එහා ගිය අතිවිශාල ගැටලුවක්. ඉතින් මේ ගැටලුවට හේතුපාදක වන්නට ඇත්තේ එදා අපේ රටේ ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව ඍෂි භාෂිත නිවැරදි සිද්ධාන්ත පරිවර්තනය කර නොගැනීම කියන කාරණාව වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී විශේෂයෙන්ම තල්පතේ සීට්ටු ගමේ නැකත්‍රාල වෙන්න පුළුවන්, ගමේ වෙද මහත්තයා වෙන්න පුළුවන්, ගමේ ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. ඉතින් මේ අය අතින් සැකසුණු තල්පතේ සීට්ටු අත් වශයෙන්ම ප්‍රාදේශීය සූර්ය උදාව අනුව. මොකද අපේ රටේ එක් එක් ප්‍රදේශවලට සූර්ය උදාව එකම වේලාවකට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ පමණක් නෙවෙයි ලෝකේ ඕනෑම තැනකට එහෙම තමයි. ඉතින් ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් වේලාවන් සුද්ධ කරගෙන තමයි මේ නැකත් සීට්ටු ගොඩ නැගුණේ. ඉතින් අපේ රටේ සිංහල සංස්කෘතිය වුණේ. දැන් අපි මෙතනදී සිංහල කියලා කතා කරපුවාම සිව් හෙළය කියන එක තමයි අදහස් වෙන්නේ. සියලු ජාතීන් නියෝජනය වෙනවා. සිංහල කියන අර්ථයේ සිංහල කියන අදහස තියෙන්නේ අන්න එහෙමයි. එහෙම නැතුව අපි තවත් ජාතියක් පහත් කරනව නෙවෙයි. ඉතින් මේ සියලු ජාතීන්ට තමයි අපි සිංහල හැටියට හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ කියපු නැකත් සීට්ටු ගොඩනැගීමේදී එදා තල්පතේ සීට්ටු එහෙම නැත්නම් එදා ගම්වල සැකසුණු සීට්ටු තිබුණා. මුළු රටම එකට නෙවෙයි චාරිත්‍ර කළේ. ඉතින් එතනදී කෙනෙක් හිතන්න පුළුවන් රටේම ඉන්න හැමදෙනාම එකම වෙලාවක එකවර චාරිත්‍ර කිරීම අපේ සිංහල සංස්කෘතිය නෙවෙයි.
සිංහල සංස්කෘතිය වන්නේ ප්‍රාදේශීය වශයෙන් සූර්යෝදය අනුව ඒ අවුරුදු නැකත් චාරිත්‍ර කිරීම. ඉතින් ඒක තමයි අපේ නිවැරදි සංස්කෘතිය. ඉතින් එක්තරා කාලයක විවිධ ලිත් කතුවරුන් විවිධ නැකත් සීට්ටු ඉදිරිපත් කරන්නට ගත්තට පස්සේ මේ ගැටලුවට යම් විසඳුමක් වශයෙන් තමයි විජයම ලොකු බණ්ඩාර මහත්මයා සංස්කෘතික ඇමති වෙලා සිටිය කාලවකවානුවේ නැකත් කමිටුවක් ගොඩනගලා ඒ තුලින් පංචම කාල හෝරාවට නැකත් ගණනය කරලා රටම එකට අවුරුදු නැකත් කරන්න සකස් කළේ. ඉතින් මේ සංස්කෘතිය බොහොම මෑතක පටන් ගත් එකක් රටම එකට චාරිත්‍ර කිරීම. නමුත් අපේ සැබෑ සිංහල සංස්කෘතිය කියන්නේ ප්‍රාදේශීය සූර්යෝදය අනුව ප්‍රදේශවලින් ප්‍රදේශවලට වෙනස්ව නැකත් චාරිත්‍ර ඉටු කිරීම. ඉතින් ඇත්තෙන්ම මෙතනදී අහුංගල්ලේ ගුරුතුමා ගැනත් සඳහන් කළ යුතුයි. වලිමුනි අර්නෝලිස් මෙන්දිස් අබේසේකර අප්පුහාමි කියන ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ තමයි අහුංගල්ලේ ගුරුතුමා හැටියට හඳුන්වන්නේ. ප්‍රථම වරට ලිතක් මුද්‍රණය කරේ එතුමා. ඉතින් එතුමත් සමග පසු කාලිනව එකට එකතු වෙලා අවස්ථා කීපයකදී ඈපා අප්පුහාමි මහත්මයාත් මේ ලිත් මුද්‍රණය කළා. ඉන් අනතුරුව අපි ප්‍රසිද්ධියේ දන්න කියන ඈපා ලිත තමයි මුල්වරට ක්‍රිස්තු වර්ෂ 1863 පටන් අඛණ්ඩව ලිතක් වශයෙන් මුද්‍රණය වුණා. මේ කියන ලිතට අවුරුදු නැකත් සීට්ටුවක් එකතු වුණා. ඉතින් මේ අවුරුදු නැකත් සීට්ටුව එකතු වීමත් සමග ඇති වුණු ගැටලුවක අවසාන ප්‍රතිඵලය තමයි 2024 වර්ෂයේ වන විට හිරු නැති මැදියම් රැයක අවුරුදු නැකත් සකස් කරන්නට සිදුවීම. ඉතින් මේ කාරණය ඇත්තෙම වැරදි සහගතයි. අපි ඇයි මේ කාරණය වැරදි කියන එක සිද්ධාන්ත අනුව පැහැදිලි කරලා තියෙනවා. මොකද මේකට හේතුව ඇත්තටම මේ අපේ රටේ මෙන්න මේ නැකත් සිතුරුවන කියලා පොතක් තියෙනවා. මුහුර්ත චින්තාමණිය. මේ මුහුර්ත චින්තාමණිය කියන ඍෂිභාෂිත ජ්‍යොතිෂ ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ නැකත් සිතුරුවන නමින්. ඉතින් මේ නැකත් සිතුරුවන තුල සංක්‍රාන්ති සම්බන්ධ සිද්ධාන්ත පවතිනවා. ඉතින් මේ සිද්ධාන්තවල යම්කිසි අඩුපාඩුවක් තියෙන බව, කොටස් කීපයක් හැලිලා තියෙන බව මුහුර්ත චින්තාමණියේ මූල ග්‍රන්ථය පරීක්ෂා කරලා බැලුවාම අපිට දැනගන්නට ලැබුණා. ඉතින් අපි මුහුර්ත චින්තාමණියේ ග්‍රන්ථ ගණනාවක්ම පරීක්ෂා කරලා බැලුවා. ඒකම නාරද පුරාණය කියන සුවිශේෂී ඍෂිභාෂිත ග්‍රන්ථයත් අපිට හමු වුණේ මේ පර්යේෂණාත්මක කාර්යය නියැලෙනකොට. ඉතින් නාරද පුරාණය තුල තමයි පැහැදිලිවම සංක්‍රාන්ති සම්බන්ධ සිද්ධාන්ත සියල්ල සඳහන් වන්නේ. ඒ වගේම මුහුර්ත චින්තාමණිය තුලත් මේ සංක්‍රාන්ති සම්බන්ධ කාරණා සඳහන් වෙලා පවතිනවා. ඉතින් ගැටලුව තියෙන්නේ අපේ රටේ නාරද පුරාණය කියන ඍෂිභාෂිත ජ්‍යොතිෂ ග්‍රන්ථය පරිවර්තනය වෙලා නැහැ මෙතෙක්. ඉතින් ඒ වගේම තමයි මේ ලිත් මුද්‍රණයට පෙර අපේ රටේ සිංහලයෝ නොනගතේ කිරිබත් කාපු જાතියක් නෙවෙයි. ඉතින් ඇත්තෙන්ම එදා තිබුණු පැරණි චාරිත්‍ර අද මේ ලිතත් එක්ක තියෙන චාරිත්‍ර වලට වඩා වෙනස්. ඒ වගේම තමයි අපේ රටේ සිංහලයෝ මේ විදිහට අවුරුදු 160කටත් වඩා වැඩි කාලයක් නොනගතය තුල සූර්යා සංක්‍රමණය වෙලා නැති මොහොතක, මීන රාශියෙන් මේෂ රාශියට සම්පූර්ණයෙන්ම සංක්‍රමණය වෙලා නැති මොහොතක, සුබ නැකත් දිය නොහැකි මොහොතක අපි සියලු වැඩ නවත්තලා අලුතෙන් නැකත් සකස් කරගෙන හැම වර්ෂයක් පාසාම ආහාර අනුභව කරනවා, වැඩ අල්ලනවා, ගනුදෙනු කරනවා. ඉතින් මේ සියල්ල අපි සිද්ධ කරන්නේ සුබ නැකත් නැති වේලාවක. ඉතින් රටක් වශයෙන් අපි හැමෝම මේ කරන කාර්ය නිසා මේ රට එන්නම අගාධයට ගියා මිස අපි දියුණු ජාතියක් බවට නැවත පත් උනේ නැහැ. ඉතින් විවිධ කෙනාට විවිධ විවිධ හේතු කියන්න පුළුවන්. ඉතින් අපි දන්න ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව, ඒ ජ්‍යොතිෂ ශාස්ත්‍රීය සිද්ධාන්ත අනුව මේ කාරණා ඊටාම පැහැදිලි. සූර්ය සංක්‍රමණ දෝෂය, ගණ්ඩාන්ත දෝෂය කියන දෝෂ තත්ත්ව. ඒ වගේම ජල රාශියකින් ගිනි රාශියකට සූර්යා පැමිණෙනකොට එතන නැකත් ගණ්ඩාන්තයක් හට ගන්නවා. රාශි ගණ්ඩාන්තයක් හට ගන්නවා. ඉතින් මේ ගණ්ඩාන්ත දෝෂය තුල සුබ නැකත් හදන්න බෑ. ඍෂිභාෂිත ජ්‍යොතිෂය තමයි ඒ. ඒ වගේම සූර්ය සංක්‍රාන්තියක් සිද්ධ වෙන වෙලාවට සුබ නැකත් සකස් කරන්න බෑ. ඉතින් අපි වසරක් පාසා සියල්ල කන පිට වරද්දවා ගත්ත જાතියක් විදියට මේ කාරණය
හැමදාම මේ විදියට කරන්න බෑ. ඍෂි භාෂිත ජ්‍යොතිෂය අනුව අපේ සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර අපට නොනගතයෙන් එළියට අරගෙන නිවැරදිව කරන්න පුළුවන් හැකියාව තියෙද්දි ඇයි අපි සම්ප්‍රදාය කියලා වැරදි දෙයක් නිවැරදි කරගන්නේ නැතුව කරපින්නාගෙන යන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ වන විට සංස්කෘතික දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් මේ වැරදුණු තැන නැවත නිවැරදි කරලා අපේ දේශීයත්වයට මුල් තැන දීලා ඒ වගේම ඍෂි භාෂිත ජ්‍යොතිෂයටත් නිසි තැන දීලා අපේ පැරණි චාරිත්‍ර නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තෙන්ම අපේ නැකත් සීට්ටුව තුල එදා පැවති නැකත් ගැන කතා කළොත් මේ සම්බන්ධයෙන් අපි විවිධ ලිපි ඉදිරිපත් කරලා තියෙනවා. විවිධ වැඩසටහන් විවිධ නාලිකා ඔස්සේ කරලා තියෙනවා. විවිධ සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ අනුසාරයෙන් මම කොටස් කීපයක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. කෘෂි කර්මාන්තය හා බැඳුණු ජීවන රටාවත් එයට ජීවය දෙන සූර්යයා පිදීමත් ඒ වෙනුවෙන් උපකාර කළ සියලු දෙනා කෙරෙහි කෘතවේදී වීමත් අන්‍යෝන්‍ය සමගියත් හිතයිශී බවත් එක්කොටගත් මානව ගුණධර්ම ඔස්සේ දියුණු චින්තනයක් සහිත ජාතියක් ලෙස අප එකමුතුකමින් නගා සිටුවන්නට සිංහල අවුරුද්ද මා හැඟි පිටුවහලක් වූ බව අවිවාදයෙන්ම කිව යුතුයි. ඉතින් කෝට්ටේ යුගය වෙන විට සාහිත්‍ය ප්‍රබෝධයක් පැවතියා මේ රටේ. ඒ වගේම බෞද්ධ ප්‍රබෝධයක් පැවතුණා. සිංහල අවුරුද්දට මුසු වෙලා බෞද්ධයා අතර බුදුදහම මුල් කොටගත්ත චාරිත්‍ර සහ අංගයන් සංස්කෘතිකමය වශයෙන් මේවට එක් වුණා. ඒ වගේම දෙමළ ජනයාගේ Hindu ආගමික සම්ප්‍රදායනුත් ඊට සමගාමීව මේ අවුරුද්දට එකතු වුණා. කන්ද උඩරට යුගය වන විට නායක්කර් වංශික රජවරුන් හරහාත් ඒ වගේම ಭಾರತය සමග එදා මෙදා තුර තිබූ අතිශය සමීප සම්බන්ධතා ඔස්සේ මුසු වෙමින් තමයි සිංහල අවුරුද්ද අද දක්වාම විකාශනය වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉතිහාසය මනු රජ දවස දක්වාම දිව යනවා. ඉතින් අදටත් අප්‍රේල් 13 වෙනිදා කියන්නේ මන්නාරමට හිරු මුදුන් වන දවස. ඉතින් මනු රජ දවස කියන්නේ මන්නාරම එහෙම නැත්නම් මනු ආරම තමයි මන්නාරම වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බොහොම ඈත ඉතිහාසයකට මේ සිංහල අවුරුද්ද යනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඓතිහාසික මූලාශ්‍ර ජනශ්‍රුති වර්තමානයේ දක්වාම විවිධ වූ පර්යේෂණ ග්‍රන්ථ නිකුත් වෙලා තියෙනවා. ඉතින් නිවැරදි ජ්‍යොතිෂමය ප්‍රවේශයක් තමයි දැන් අපිට අවශ්‍ය. අපේ රටේ අස්පර්ශනීය උරුමයන් ඒ වගේම මේ සියල්ල සමාජ විද්‍යාත්මක පසුබිම් මේ සියල්ල ජනශ්‍රුති මේ සියල්ල එකට එකතු කරගෙන අපි අවුරුදු නැකත් සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහයක් ගොඩනගන බව වරින් වර කතා බහ කරලා තියෙනවා. ඉතින් අපි මේ මාර්ගෝපදේශ සංග්‍රහය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුදැනුව මත සකස් කරලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉදිරිපත් කිරීම තුළ සමහර ජ්‍යොතිෂ ග්‍රන්ථ පරිවර්තනය වෙලා නැතිකම එහෙම නැත්නම් පරිවර්තන අඩුපාඩු වගේ දේවල් සකස් කරගෙන මේ වගේ තියෙන නිවැරදි සිද්ධාන්ත ජනගත කරලා ඒ වගේම ජනශ්‍රුති සමාජ විද්‍යාත්මක පර්යේෂණයන් මේ සියල්ල එකට එකතු කරලා ජ්‍යොතිර්විද්‍යාව අනුව ඍෂි භාෂිත සිද්ධාන්තයන් අනුව නිවැරදි නැකත් සීට්ටුවක් අපි ලබන වර්ෂයේ සිට රටටම දෙන්නට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ රටටම දෙන්න බලාපොරොත්තු වෙන නැකත් සීට්ටුව ගැටුමකින් තොරව සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම සහිතව මේ සම්බන්ධයෙන් නැත්නම් අපේ රටේ ලිත් කතුවරු ඉන්නවා. ඒ වගේම තවත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් ඉන්නවා. ඉතින් මේ අයට හැලුණු තැන් මොනවද කියන එක මේ නිවැරදි ඍෂි භාෂිත ග්‍රන්ථ පරිවර්තනය නොවීම නිසා මේ ඇති වුණු ගැටලුව निराකරණය කරගන්න අපි මේ හැමෝම සමග සාකච්ඡා කරලා එකගතාවයෙන් කටයුතු කරන්න අපි වැඩ කටයුතු ලෑස්ති කරනවා. ඉතින් ඇත්තෙම මෙතනදී අපේ පැරණි චාරිත්‍ර වලට මුල් තැන දීම තමයි අපේ දේශීයත්වයේ අගයන වැඩපිළිවෙලේ මූලික අරමුණ. ඉතින් මෙතනදී මහා කන්නේ අස්වැන්න ගෙට ගත්තට පස්සේ අවුරුදු හා බැඳුණු අස්වැන්නේ මුල් කොටස දෙවියන්ට පුදන අක්‍යාල පිදීමේ එක මුට්ටි මංගල්‍ය හෙවත් අලුත් සහල් මංගල්‍ය පට්ටිකිරි ඉතිරවීමේ නැකත්
ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීමේ නැකත්, තෙල් වලන් ලිප තැබීමේ නැකත්, හතර පේරුවේ නෑදෑයින් බැහැ දැකීමට යාමේ නැකත්, පසු නෑදෑහිත් ගමන් යාමේ නැකත්, රෝපණ නැකත් යනාදී පැරණි සංස්කෘතික චාරිත්‍ර රැසක්ම මේ ලිත් සම්ප්‍රදාය ආරම්භ වීමත් සමග වියකිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණයක් තමයි අපේ තිබුණ අවුරුද්ද හා බැඳුණු කෝණ කැවිලි පෙරහැර. ඒ වගේම ජල ස්නාන සිරිත් තිබුණ අපේ. කුණු මුත්තා පිදීම, දැකුම් දීම, දියමංකඩ චාරිත්‍ර වගේ චාරිත්‍ර අපේ පැරණි ජන ක්‍රීඩා. මේ සියල්ල අපේ සංස්කෘතියෙන් ඈත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපට අවශ්‍ය අපේ සිංහල සංස්කෘතිය තුළ පැවති පැරණි චාරිත්‍ර නැවත ගොඩනගමින් ජ්‍යොතිෂ් ශාස්ත්‍රීය නිවැරදි ඍෂිභාෂිත සිද්ධාන්ත සමග මුසු වෙමින් මේ සියල්ල නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න. ඉතින් ඒ සඳහා තමයි අපේ මේ වෑයම වෙන්නේ. ඉතින් අපි කාලයක් තිස්සේ සටන් කරන්නේ මෙන්න මේ කාරණාව වෙනුවෙන්. අපි සටන් කරන්නේ නරක දෙයක් වෙනුවෙන් නෙවෙයි. අපි සටන් කරන්නේ අපේ පැරණි චාරිත්‍ර නැවත ගොඩනගන්න. අපේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රයට ඍෂිභාෂිත සිද්ධාන්ත අනුව නිසි තැන නිසි ගෞරවය ලබා දෙන්න. ඉතින් මෙතනදී අපිට නැවත කතා කරන්න ඕනේ කාරණා කීපයක් තමයි ඇතෙම ඈපාප්පුහාමි මහතා ජ්‍යොතිෂය හැදෑරුවේ යාපනයේ ශිව කෝවිලේ ඉඳලා කොළඹට පැමිණි විශ්වනාථ සිවාචාර්ය කුමාරස්වාමි සහ ඉන්දියාවේ සින්න පට්ටනමේ වෙංකටේශ්වර සිද්ධ නදී කියන හින්දු සාමිතුමන්ලාගෙන්. ඉතින් ජ්‍යොතිෂය මේ අයගෙන් හැදෑරුවත් අපට වැටහෙන දෙයක් තමයි සංක්‍රාන්ති සම්බන්ධ සිද්ධාන්ත දැනුමේ යම්කිසි අඩුපාඩුවක් වෙලා තියෙනවා. සමහර විට මේ ගුරුවරු ගුරු මුෂ්ටිය තියාගෙන සියල්ල දුන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට මේක එක්තරා විදිහක ಭಾರತයේ උගුලක්ද කියන දන්නෙත් නැහැ. එහෙම නැත්නම් එදා තිබුණේ සුදු ජාතික ආණ්ඩුවක්. බටහිර ගැති ආණ්ඩුවක්. ඒ කියන්නේ අපේ පාලනයක් නෙවෙයි තිබුණේ. ඉතින් සමහර විට මේ නිවැරදි දේවල් වැහුවා වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිව නොනගතේ නැකත් හදාගෙන වැඩාල්ලන ආහාර අනුභව කරන ගනුදෙනු කරන ජාතියක් බවට පත් කිරීම තුලින් වසරක් පාසා අපිව අගාධයට යන විදිය වැඩපිළිවෙලක් සූක්ෂමව සකස් කෙරුවා වෙන්නත් පුළුවන්. සමහර විට මේ ගැන ඈපාප්පුහාමි මහත්මයා හාංකවසියක්වත් දැනගෙන ඉන්නත් නැතුව ඇති. ඉතින් ඒ නිසා අපි දැන් කරන්න ඕනේ මේ නිවැරදි සංක්‍රාන්ති සිද්ධාන්ත නැවත ගොඩනගා ගැනීම. ඉතින් මේකට මහා දෙයක් අවශ්‍ය නැහැ. මේ නාරද පුරාණය කියන ග්‍රන්ථය මුහූර්ත චින්තාමණී මුල් ග්‍රන්ථ දැන් විවිධ භාෂාවලින් පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් දැනුම එදා වගේ නෙවෙයි. දැනුම සුලභයි. ඒ වගේම ಭಾರತයේ ලිත් ගණනාවක් තියෙනවා. අපිට මේවත් එක්ක සසඳලා බලන්න පුළුවන්. මොකද ගිය අවුරුද්ද ගත්තාම 2024 වර්ෂයේ අපේ රටේ සිංහල අවුරුදු නැකත් කමිටුව මධ්‍යම රාත්‍රියට නැකත් දෙද්දි ಭಾರತයේ සියලු ලිත්වල මේ සියලු චාරිත්‍ර සංක්‍රාන්ති සම්බන්ධ කටයුතු සියල්ල සිදු වුණේ පසුදා උදෑසන සූර්ය උදාවත් සමග. ඉතින් සූර්ය මංගල්‍ය කියන එකේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ හිරු උදාවත් සමග ඇති කරන්නා වූ සැමරුම්. ඉතින් ඒ වගේම තමයි මේ ඍෂිභාෂිත ජ්‍යොතිෂය තුල පැහැදිලිව සඳහන් වෙනවා. රාත්‍රියක මධ්‍යම රාත්‍රියක එහෙම නැත්නම් පාන්දරක හිරු උදාව නැති මොහොතක සංක්‍රාන්තියක් සිද්ධ වෙනකොට අපි ඒ සම්බන්ධ පුණ්‍ය කාලය ගණනය කර ගැනීම සිදු වෙන්නේ. විශේෂයෙන්ම මෙවර පාන්දරකනේ සංක්‍රාන්තිය සිද්ධ වෙන්නේ පාන්දර 3:20කට. ඉතින් එහෙමනම් ඒ පසුදා සූර්ය උදාවත් එක්ක ඒ දිවා භාගයේ මුල් කොටස තමයි. සූර්ය උදාවත් සමග දිවා භාගයේ මුල් කොටස තමයි පුණ්‍ය කාලය වෙන්නේ. ඒ වගේම මේ පුණ්‍ය කාලය කොටස් 3කට බෙදෙනවා. ඉතින් පාන්දරක සංක්‍රාන්තියක් වුණාම දිවා භාගයේ මුල් කොටස පුණ්‍ය කාලය වෙද්දී ඒ පුණ්‍ය කාලේ කොටස් 3කට බෙදලා ඒ ගන්න මුල් කොටස විශේෂ එහෙම නැත්නම් මහා පුණ්‍ය කාලය හැටියට සැලකනවා. ඉතින් මෙන්න මේ කාල පරාසය ගැන අපි නැකත් සීට්ටු ඉදිරිපත් කරද්දී කතා කළා. ඉතින් මේ කාල පරාසය තුල තමයි අත වශයෙන්ම අපි වැඩි වශයෙන් දානමය පුණ්‍ය ක්‍රියා, ආධ්‍යාත්මික කටයුතු, උපවාසය, ඒ වගේම ආගමික වතාවත්, ඒ වගේම සංක්‍රාන්ති දෝෂ සමනය කරගන්න කටයුතු කළ යුතු වෙන්නේ. පුණ්‍ය කාලය තුල ඍෂිවරු කරන්නට නියම කරපු ක්‍රියා 4 නැවත වතාවක් කියනවනම් දානමය පුණ්‍ය ක්‍රියා, ආධ්‍යාත්මික කටයුතු, උපවාසය, ආගමික වතාවත් හා සංක්‍රාන්ති දොස් සමනය කරන පුද පූජා, ශාන්ති කර්ම වගේ දේවල්. ඉතින් මේ කියන කාරණා, මේ කියන සිද්ධාන්තමය කරුණු මෙතෙක් සිංහලයට පරිවර්තනය කරගෙන නැති නාරද පුරාණය තුල සඳහන් වන කාරණා. ඒ වගේම
මුහුර්ත චින්තාමණීය ඍෂිභාෂිත ග්‍රන්ථවල මේ කියන කාරණා නිවැරදිව සඳහන් වෙනවා. ඉතින් ඇත්තෙන්ම අපි නොනගතය ඇතුලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ආහාර ගත්තොතින් ගැටලුවක් වෙයිද කියන එක. ඇත්තෙන්ම අපි සිංහල ජාතියක් විදියට පූර්ණ කාලීනව උපවාසයේ යෙදිලා නැහැ. ඒ වගේම තමයි නොනගතය තුල අදහස් කරන්නේ මුළුතැන්ගේ නිෂ්පාදනාගාරය. තමයි ඒ කියන්නේ මුළුතැන්ගේ තමයි අපේ නිෂ්පාදනාගාරය. يعني මුළුතැන්ගේ නිෂ්පාදනාගාරය උනේ ලිප. ඉතින් මේ ලිප දැල්වීම කියන කාරණාව සහ ලිප දල්වන්නේ නැතුව තැබීම කියන කාරණාව තමයි නොනගතේ වැදගත් වෙන්නේ. ඉතින් එදා ඉතිහාසය තුල විවිධ ග්‍රන්ථවල සඳහන් වන කාරණා. මොකද අපි ග්‍රන්ථ 100 ගණනකට වඩා අධ්‍යයනය කරලා තිනවා මේ ඉතිහාසය ගැන. ඉතින් මේ ඉතිහාසය තුල ඔය කොත්මලේ ප්‍රදේශයේ වගේ කොත්මලේ ප්‍රදේශයේ මේ නොනගතේ වෙලාවට සියලු දෙනා එකට එක්රැස් වෙලා ගෙවල් වලට ගිහිල්ලා කතා බහ කරමින් අර ලිපගිනි දල්වන්නේ නැති වුණාට යම් පුංචි ආහාර සල්පක් සමහරලාට ඔය හදාගත්ත කැවිලි වෙන්න පුළුවන්. ඒ වගේ ආහාර ගත්ත බව මේ පැරණි ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපි වතුර උගුරක්වත් නොබී ඉන්න කියලා එහෙම කිසිම දෙයක් ඍෂිභාෂිත සිද්ධාන්තවල සඳහන් වෙලා නැහැ ඇත්තටම. ඉතින් ඒ වගේම තමයි මේ කාල සීමාව තුල විශේෂයෙන්ම ලිත් සම්ප්‍රදාය ආරම්භ වීමට පෙර නොනගතේ තුල ගම්වල ස්වාමින් වහන්සේලා අවුරුදු පිරිත් කියමින් ජනතාවට ආශිර්වාද කරපු බව සඳහන් වෙනවා. ඒ වගේම රටවැසියා ආගමික වතාවත්වල යෙදුණු බව සඳහන් වෙනවා. ඉතින් නොනගත කාලයේ අපර කොටස එහෙම නැත්නම් මේ දැන් මේ ගොඩනගන නොනගත කාලය කියන එක දෙකට බෙදලා ඒක පුණ්‍ය කාලය කියන එක හැටියට සලකලා ඒක අපර කොටස කියලා එකක් ගන්නවා. ඇත්තටම ඒ කාරණාවත් වැරදි අපි මේ ඉදිරිපත් කළපු සිද්ධාන්ත අනුව. නොනගතේ කියන්නේ එකක් පැය 12යි විනාඩි 48 සූර්යා රාශියකින් රාශියකට සංක්‍රමණය වෙන කාලය. පුණ්‍ය කාලය කියන්නේ විෂුව කියන සංක්‍රාන්තිය තමයි මේෂ සංක්‍රාන්තියට අදාළ වෙන්නේ. සංක්‍රාන්ති 12යි ඒක වර්ග 4කට බෙදෙනවා. ඒ වර්ග 4ෙන් විෂුව නැත්නම් සම්පත් කියන සංක්‍රාන්තිය තමයි අයත් වෙන්නේ මේෂ සංක්‍රාන්තියට. ඉතින් මේ කියන සංක්‍රාන්තිය ඇතුලේ පුණ්‍ය කාලය වෙන්නේ පැය 6යි විනාඩි 24යි. ඉතින් ඔය පැය 6යි විනාඩි 24 කියන එක තමයි නිවැරදි පුණ්‍ය කාලය වෙන්නේ. නොනගතේ කියන්නේ සංක්‍රාන්ති කාලය කියන්නේ පැය 12යි විනාඩි 48ක්. ඉතින් අද අපි මේ වරද්දාගත්ත තැන අනුව නිවැරදි සිද්ධාන්ත මගහැරුණු නිසා මේ පැය 12යි විනාඩි 48ක කාලයම පුණ්‍ය කාලය හැටියට සලකලා මේක පූර්ව කොටස අපර කොටස කියලා දෙකට බෙදෙනවා. ඉතින් මේ අපර කොටස තමයි චාරිත්‍ර කරන්නේ. ඇත්තෙම මේක වැරදි. ඉතින් ඒ නිසා තමයි අපි සිද්ධාන්ත අනුව මේ ඉදිරිපත් කරන්නේ. දහවල් කාලයක සංක්‍රාන්තියක් වුණොත් පමණයි ඒ සංක්‍රාන්ති මැදේ සිට දෙපසට පැය 3යි විනාඩි 12 බැගින් පැය 6යි විනාඩි 24ක් පුණ්‍ය කාලය සැකසෙන්නේ. ඉතින් ඍෂිවරු කිසිම දවසක මිනිසුන්ට අපහසුතාවයක් වෙන පරිදි ඒ වගේම සූර්යයා නැති රාත්‍රී කාලයක මේ කියන දේවල් සංක්‍රාන්ති සම්බන්ධ කරුණු කාරණා කරන්නට හෝ නැකත් හදන්නට කියලා නැහැ. ඒක පැහැදිලිව නැවත නැවතත් කිව යුතු කාරණාවක්. ඉතින් මේ අපි විසින්ම සකස් කරලා ඉදිරිපත් කරපු ලිපි තමයි මම මේ ඒ ලිපිවල තියෙන කාරණා තමයි මේ කතා කරේ. ඉතින් මේ කාරණා ඇතුලේ තව බොහෝ දේවල් සඳහන් වෙලා තියෙනවා. ඉතින් රටක් වශයෙන් ඇත්තටම වැදගත් වෙන්නේ එකට එකතු වෙලා කිරිබත් කනවට වඩා එකට එකතු වෙලා සංක්‍රාන්ති දෝෂ සහිත වෙලාවක ඒ දෝෂ සමනය කරගන්න පුණ්‍ය කාලයේ ඇතුළෙත් විශේෂ පුණ්‍ය කාල කොටසක් තියෙනවා. මෙන්න මේ කාල කොටස ඇතුලේ වැඩි වැඩියෙන් අපේ රටේ මිනිස්සුන්ට තමන් අදහන ආගමික ස්ථානවලට ගිහිල්ලා අවම වශයෙන් පහනක් හෝ දැල්වලා රටට ආශිර්වාදයක් කරන්න පුළුවන්. ඉතින් අපි ඒක තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි අපි නිවැරදි පූර්වාදර්ශයක් දෙන්න ගැටුමකින් තොරව නැකත් සීට්ටුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ නැකත් සීට්ටුව හැමෝටම අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඉදිරි කාලය තුල අපි මේ සම්බන්ධයෙන් නැවත නැවත සාකච්ඡා කරනවා. අපි 2024 වර්ෂයටත් මේ ආකාරයටම නැකත් සීට්ටුවක් ඉදිරිපත් කළා, නිවැරදි නැකත් සීට්ටුවක්. ඉතින් ඒ පරිද්දෙන්ම 2025 වර්ෂයටත් නිවැරදි නැකත් සීට්ටුවක් ඉදිරිපත් කරලා තිනවා. මේ නැකත් සීට්ටුව ආදර්ශයට එහෙම නැත්නම් නිදර්ශනයට අරගෙන අපි 2026 වර්ෂයට නැකත් හැදිය යුත්තේ කොහොමද කියන එකත් ඉදිරි කාලය තුල ඉදිරිපත් කරනවා. සංස්කෘතික නිලධාරීන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවුරුදු නැකත් මාර්ගෝපදේශ සංග්‍රහයකුත් ඉදිරිපත් කරමින් සිංහල
අවුරුදු නැකත් සම්ප්‍රදාය නිවැරදි කරන්නට කටයුතු කරමු. ඉතින් ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමේ ජාතික නැකත් කමිටුව වශයෙන් ඔබ සියලු දෙනාටම ආයු වර්ණ සැප බල ප්‍රඥා වඩවන සුබදායි සූර්ය මංගල්‍යයක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මම පාරම්පරික දේශීය වෛද්‍ය පාරම්පරික ජ්‍යොතිර්වේදී වාස්තු හා ගුප්ත විද්‍යා උපදේශක රවිශංකර් සේනානායක.